අපි අපේ ගැටලුවට යමු. මීටර් 200ක් දිග දුම්රියක් තත්පරයට මීටර් 50ක වේගයෙන් ලයිට් කණුවක් පසු කරයි නම් ඒ සඳහා දුම්රියට ගතවන කාලය කොපමණද? අපි අද සාකච්ඡා කරනවා නිශ්චිත දුරක් නැති වස්තුවක් දුම්රියක් විසින් පාස් කරනකොට කොහොමද අපි ගැටලුව විසඳන්නේ කියලා. ඒ කියන්නේ ලයිට් කණුවක්, හිටගෙන ඉන්න පුද්ගලයෙක්, තව ගසක්, අන්න ඒ වගේ නිශ්චිත දුරක් නැති දෙයක් පාස් කරනකොට අපි කොහොමද ගැටලුව විසඳන්නේ කියන එක අපි දැන් බලමු. අපේ ගැටලුවට අනුව අපේ දුම්රිය මීටර් 200යි ලයිට් කණුවක් තියෙනවා මෙන්න මේ විදිහට. එහෙනම් දැන් මේ දුම්රිය මේ ලයිට් කණුව පාස් කරගෙන යන්න ඕනේ. අපෙන් අහන්නේ කාලය. අපි දුම්රිය නැවත ස්ථානගත කරමු. අපෙන් අහනවා කාලය හොයන සමීකරණය අපි දැනටම දන්නවා. T සමානයි D බෙදීම S. එහෙනම් අපිට දැන් හොයන්න තියෙන්නේ මේ distance එක. distance කියලා කියන්නේ දුර අපි ගන්නෙ මෙන්න මේ දුම්රියේ දුර. මොකද මේ කණුවට දුරක් නැහැ. පාලමකට වගේ නෙමෙයි. පාලමකට යම්කිසි දුරක් තියෙනවා. එහෙම නැත්නම් පදික වේදිකාවකට යම්කිසි දුරක් තියෙනවා. නමුත් කණුවකට, ගසකට, එහෙම නැත්නම් හිටගෙන ඉන්න පුද්ගලයෙක්ට දිගක් දුරක් නැහැ. ඒ නිසා අපිට දුර විදිහට සලකන්න තියෙන්නේ මේ දුම්රියේ දිග විතරයි. එහෙනම් අපි මෙතෙන්ද distance විදිහට ගන්නෙ මීටර් 200. එහෙනම් දැන් ඊළඟට අපිට හොයන්න තියෙනවා මේ ස්පීඩ් එක, වේගය. අපිට වේගය මෙතන දීලා තියෙනවා තත්පරයට මීටර් 50යි. එහෙනම් අපිට කෙලින්ම කාලය හොයාගන්න පුළුවන් 200 බෙදීම 50 කියලා කියන්නේ අපිට පිළිතුර ලැබෙනවා තත්පර 4ක් විදිහට.